පන්දුවර 2020 ලෝක කුසලාන තරග කාලසටහනේ අද දිනේ තරග තුනක් පැවැත්වෙනවා. පළමු තරගයේ ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර චෙන්නයිහිදී පැවැත්වෙන අතර මෙරට වේලාවෙන් පෙරවරු 11ට එම තරගය ආරම්භ වුණා. අද දිනේ පැවැත්වෙන දෙවන තරගයේ මුම්බයි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ එංගලන්තය සහ නේපාලය අතරයි. එම තරගය අද පස්වරු 3ට ආරම්භ වනවා. මේ අතර මෙවර 2020 ලෝක කුසලානයේ සම සත්කාරකත්වයේ දරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේ තරග බිමට පිවිසෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමග අද තරග බිමට පිවිසෙන අතර මෙම තරගය අද පස්වරු 7ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මේ අතර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා 2020 නායක දසුන් ශානක ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දසුන් මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික සූදානම ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ පුහුණු සැසි කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා. මෙහි විශේෂත්වයක් වන්නේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු ජාතික පැඩි අප්ටන් විසින් මෙම සැසි මෙහෙයවීමයි. ඔහු හුදෙක් ක්‍රිකට් පුහුණුකරුවෙකු පමණක් නොව වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම පිළිබඳ විශේෂත්ව පුහුණුකරුවෙකු ලෙසද ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක් වූ පුද්ගලයෙක් වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසුන් ශානකද පවසා සිටියේ පැඩි අප්ටන් කණ්ඩායම සමග එක් වී උපදෙස් ලබා දීම කණ්ඩායමට ශක්තියක් වනු ඇති බවයි.